දවසේ මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ ඕනෑම සංඛ්‍යා දෙකක් පහසුවෙන් ගුණ කරන තනි පේනකින් උත්තරේ ගන්න ක්‍රමයක්. බලමු. මම ගන්න උදාහරණයක් 42 ගුණ කිරීම 52. මේමයි කරන්නේ. ඉතින්ම අගේ ඉලක්කම් දෙක ගුණ කරගන්න. දෙවරන් දෙක 4යි. එයා ගන්න ඊළඟට මෙන්න මේ ඉලක්කමයි අගේ ඉලක්කමයි 10 ස්ථානය ගුණ කරලා ගන්න. ඒ වගේම මෙන්න මේ ඉලක්කමයි මේ ඉලක්කම. දෙවෙනි සංඛ්‍යාවේ 10 ස්ථානයයි පළවෙනි සංඛ්‍යාවේ 1 ස්ථානයයි ගුණ කරලා උත්තරේ ගන්න. නේ? දෙවරක් 4 8යි, පස් වරක් 2 10යි. දෙවරක් 4 8යි. ඒකට එකතු කරාම පස් වරක් 2 10යි. 10යි 8යි එකතු කරාම 18යි. 18න් අපි දාන්නේ 8. අන්තිම ඉලක්කම එකක් ඉතිරි. ඒක පැත්තකින් ලියන්න. ඊළඟට 5යි 4යි 10 ස්ථාන දෙක ගුණ කරන්න. 5 වරක් 4 20යි. 20ට එකක් එකතු කරන්න 21යි. මෙන්න මෙහෙම. මම තව උදාහරණයක් ගන්නම් පුතේ. මම ගන්න මෙන්න මේ වගේ ගාන 58 ගුණ කිරීම 32. හරි? දැන් මෙතනට අපි අගේ ඉලක්ක ගන්න දෙක ඉස්සෙල්ලා ගුණ කරා. දෙවරක් 8 16යි. හැබැයි 16න් 6 අන්තිම ඉලක්කම විතරයි ලියන්නේ. එකක් ඉතිරි මෙයා පැත්තක ලියන්න. දැන් මොකද කරන්නේ? මෙන්න මෙයයි ගුණ කරලා එකතු ගන්න. දෙවරක් 5 10යි. තුන් වරක් 8 24යි. දැන් ගන්න පුළුවන්. 24යි 10යි කියන්නේ 34යි. 34යි මේකයි එකතු කරාම 35. 35න් ඔයා ලියන්නේ 5 විතර. තුනක් ඉතිරිනේ. ඒ තුන ලියාගන්න පැත්තකින්. දැන් මෙන්න මේ ඉලක්කම් දෙක ගුණ කරන්න 10 ස්ථාන දෙක. 3 වරක් 5 15යි. 15ට මේ තුන එකතු කරාම 18. මෙන්න ගන්න මම ගන්නවා 56 ගුණ කිරීම 98. දැන් ඉස්සෙල්ලම කරන්නේ මොකක්ද? අගේ ඉලක්කම් දෙක ගුණ කරා. 8 වරක් 6 48. 48න් ලියන්නේ අපි 8 විතරයි නේ. 4 පැත්තකින් ලියන්නේ. දැන් මෙයයි ගුණ කරා. 8 වරක් 5 40යි. මේකට එකතු කරාම 9 වරක් 6 54. ඊයෙන් 4යි 54යි කියන්නේ 94යි. 94යි මේ 4යි එකතු කරාම 98. 98න් ඔයා ලියන්නේ 8. 9ක් ඉතිරිනේ. ඒ 9 පැත්තක ලියන්න. 9 දැන් මෙයයි ගුණ කරා. 9 වරක් 5 45යි. 45ට 9ක් එකතු කරාම ලියන්නේ 45යි